හරි. එතකොට මේ thumbnail එකේ තිබ්බ විදිහටම අපි මේකෙදි කතා කරන්නේ 2025 රිසල්ට්ස් කොහොමද වෙනස් වෙලා තියෙන කියලා කලින් අවුරුද්ද එක්ක. එතකොට මේ වීඩියෝ එක පටන් ගද්දිම මම කියන්න ඕනේ මෙන්න මේක හොඳට මේ තේරුම් ගන්න. මම මෙතනදි කරන්නේ කිසිම ගුරුවරයෙක්ට පහර ගැසීමක් හෝ මේ සබ්ජෙක්ට් එකක් ටාගට් කරලා මම කියනවා නෙමෙයි මේ සබ්ජෙක්ට් එක කරලා වැඩක් නැහැ. මේකෙන් මෙන්න මෙච්චරක් වෙලා යනවා. එහෙම කිසිම දෙයක් නෙමෙයි. අංක එක ගුරුවරයෙක්ට පහර ගහන්නෙත් නැහැ. සබ්ජෙක්ට් එකකට පහර ගන්නෙත් නැහැ. මම මේ පොදුවේ විභාග දෙපාර්තමේන්තුවෙන් හැම අවුරුද්දෙම රිසල්ට්ස් ආවට පස්සේ ඒගොල්ලන්ගේ එක්සැමිනර්ස් රිපෝට්. ඒ කියන්නේ මේ වගේ මේ ස්ටැට්ස් ටික රිලීස් කරනවා. මම මේ ස්ටැට්ස් ටික තමයි සමාලෝචනය කරලා කියන්නේ මේ වගේ ට්‍රෙන්ඩ් එකක් මෙන්න මෙහෙම තමයි යන්නේ කියලා. රයිට්. ඒකින්ද වරදවා තේරුම් ගන්න එපා. කිසිම සබ්ජෙක්ට් එකකට පහර ගැසීමක් මේ වෙන්නේ මෙතන රිසල්ට් ටික සමාලෝචනය කරලා මම මේ පාර විභාග ලියන්න ඉන්න හෝ ඊට පස්සේ අවුරුදු 27 අවුරුදු විභාග ලියන්න ඉන්න ළමයිට මේ ගැන පොඩි අර අනුතුරු ගැනීමක් වගේ දෙයක් තමයි මම මෙතනදී කරන්නේ රයිට්. එහෙම නැතුව කිසිම පහර ගැසීමක් නෙමෙයි. රයිට් මට චුට්ටක් දෙන්න මේ මම ෂෙයා ස්ක්‍රීන් එකක් දාගන්නම්. රයිට්. එතකොට මේක මේ 2025 රිසල්ට්ස් ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් අපිට නිකුත් කරපු ස්ටැට් රිපෝට් එක රයිට්. එතකොට මේකේ කෙලින්ම තියෙන්නේ 2025 එක්සෑම් රිසල්ට්ස් බේස් කරගෙන තමයි මේකේ ඔක්කොම දේවල් ටික තියෙන්නේ. ඔයාලට මේක ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. මේක මම පෝජ් කරපු ඩොකියුමන්ට් එකක් එහෙම නෙමෙයි. මේක ඉන්ටර්නෙට් එකේ තියෙනවා රයිට්. එතකොට ඔයගොල්ලන්ට චුට්ටක් වෙලාව අරගෙන මේක බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. ඇත්තටම රිසල්ට්ස් වලට මේ කියන්නේ රිසල්ට් මේ එක එක සබ්ජෙක්ට් එකෙන් දැන් ඔයගොල්ලෝ මොකක් හරි ෆලෝ කරන සබ්ජෙක්ට් එකක් තියෙනවනේ. ඒක බයෝ සයන්ස් ස්ට්‍රීම් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ෆිසිකල් සයන්ස් ස්ට්‍රීම් එක වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. හරි කොමර්ස් වගේ දේවල් වුණත් වෙන්න පුළුවන්. දැන් මම ගුරුවරයෙක් විදිහට මම කෙමිස්ට්‍රි තමයි සබ්ජෙක්ට් එක විදිහට කරන්නේ. ඒකින්ද මම පොඩ්ඩක් කෙමිස්ට්‍රි ඒ වගේම බයෝ සයන්ස් පැත්තත් ෆිසිකල් සයන්ස් පැත්තත් මම පොඩ්ඩක් වැඩිපුර කතා කරන්නම් මේකදී. ඒකට පළවෙනිම ටේබල් එකේ තියෙනවා ඔයගලන්ට පේනවා 2020 ඉඳන් 25 වෙනකල් එක්සෑම් වල ස්කූල් කැන්ඩිඩේට්ස් ලාගේ කියන්නේ පාසල් අයදුම් කරුවන්ගේ කොහොමද රිසල්ට්ස් ටික වෙනස් වෙලා තියෙන්නේ කියලා. රයිට්. ඒකේ අපි අවධානය යොමු කරන්න ඕනේ මෙන්න මේ 25 රිසල්ට් එකේදී ඔයාලට පේනවා ස්කූල් අයදුම් කරු රයිට්. ඒ කියන්නේ ස්කූල් කැන්ඩිඩේට්ස් ලා ඔක්කොම 2,21,000ක් එක්සෑම් කරලා තියෙනවා රයිට්. 2,21,000ක් එක්සෑම් කරලා තියෙනවා. එතකොට ඔක්කොම සබ්ජෙක්ට් ටික ෆේල් වෙච්ච ගාන රයිට්. ඔක්කොම සබ්ජෙක්ට් ටික ෆේල් වෙච්ච ගාන මෙන්න මෙච්චරක් වෙලා තියෙනවා. ඒ කියන්නේ 10301ක් ඔක්කොම සබ්ජෙක්ට් ෆේල් වෙලා තියෙනවා. ඒ වුණාට දැන් ඔයගොල්ලෝ පොඩ සෝෂල් මීඩියා එකේ එහෙම ගිහිල්ලා බලුවොත් නිවුස් වල එහෙම දකින්න ඇති සම්පූර්ණයෙන්ම 2025 රිසල්ට්ස්. ඒ කියන්නේ මේ හැම ස්ට්‍රීම් එකකින්ම එක්සෑම් කරපු ළමයිගෙන් එක්සෑම් කරපු කට්ටියගෙන් 30000කට ආසන්නයෙන් ෆේල් වෙලා ඉන්නවා. එතකොට ඒක දීලා තියෙනවා මෙන්න මේ දෙවෙනි ටේබල් එකේ රයිට්. ඒක දෙවෙනි ටේබල් එකේ දීලා තියෙනවා බලන්න. මෙතන දීලා තියෙනවා මේ ඔක්කොම කැන්ඩිඩේට්ස් ලාගෙන් කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා. දැන් 25 එක 30000කට ගිහලා තිනවා 2,81,000ක් එක්සෑම් එක ෆේස් කරලා තියෙනවා රයිට්. මේ කියන්නේ හැම විෂයකින්ම. එතකොට එකකින් 30000ක් ෆේල් වෙලා තියෙනවා. දැන් ඔයා මේකේ චුට්ටක් මෙන්න මේ එක්සෑම් එකේ all fail ඒ කියන්නේ සබ්ජෙක්ට් තුනම ෆේල් වෙලා තියෙන ට්‍රෙන්ඩ් එක චුට්ටක් බැලුවොත් එහෙම ඔයාලට පේනවා මේ ට්‍රෙන්ඩ් එකේ මම මේ නම්බර්ස් එක තමයි කතා කරන්නේ. මේ ට්‍රෙන්ඩ් එකේ ඔයාලට පේනවා මේ අගේ එන්ඩ් වැඩි වෙලා තියෙනවා රයිට්. එතකොට සබ්ජෙක්ට් තුනම ෆේල් වෙන ගාන ඒක බයෝ සයන්ස් පැත්තෙන් වේවා ඊට පස්සේ කොමර්ස් පැත්තෙන් වේවා ඒ වාණිජ්‍ය අංශය පැත්තෙන් වේවා ඒ ට්‍රෙන්ඩ් එක ඒ විදිහට කන්ටිනියු වෙලා තියෙනවා රයිට්. මෙතන මේ කතා කරන්නේ මුළු ඔක්කොම ගැන. එතකොට 10.03යි අන්තිමේට ට්‍රෙන්ඩ් එක ඇවිල්ලා තියෙනවා 2025 නැවතිලා තියෙනවා 10.96කට. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම 2026 වෙද්දි මේ ට්‍රෙන්ඩ් එක දිහා බලද්දි අපිට පේනවා අපිට කියන්න පුළුවන් දෙයක් තමයි මේක තව වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක සමහරට 111කට යන්න පුළුවන්. රයිට් 111කට යන්න පුළුවන්. ඊට පස්සේ ඒ ටික ආපහු කොහොමද මේකේ වමුගත කරලා තියෙන මේ ටික ඔයා හිමීට මේ PDF එක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න. රයිට්. ඊට පස්සේ ස්කූල් කැන්ඩිඩේට්ස් ලාගේ performance කොහොමද දීලා තියෙනවා මේකේ දීලා තියෙන arranging descending order රයිට්. අඩු වෙන පිළිවෙලට දීලා තියෙන්නේ. එතකොට වෙස්ටර්න් එකේ තමයි මේ මෙන්න මෙතන මේ 3S ප්‍රමාණයත් එක්ක හදලා තියෙන්නේ රයිට්. ඔයාලට මේ ටේබල්ස් ටික බලාගෙන යන්න පුළුවන්. එතකොට all subject fails ගාන කොහොමද කියලා තියෙනවා. ඊට පස්සේ all candidates ලාගෙන් හොඳම results පෙන්නලා තියෙන්නේ මෙන්න මේ උතුරු පළාත northern province එක. ඊට පස්සේ western southern central එක
පැටලා තියෙනවා 8 වෙනි ස්ථානයට right මම මේ කියන්නේ බයෝ සබ්ජෙක්ට් වලින් එහෙම මැත් සබ්ජෙක්ට් වලින් එහෙම කිසි දෙයකින් නෙමෙයි ටෙක්නොලොජි සබ්ජෙක්ට් නෙමෙයි මේ ඕවර්ऑल රිසල්ට් එක ගැන තමයි මේ කතා කරලා තියෙන්නේ. දැන් එතකොට අපි තව ටිකක් ඉස්සරහට මෙන්න මේ all subject candidates ලගෙන් ගත්තොත් එහෙම all candidates ලගෙන් මෙතන දීලා තියෙනවා මේ ටේබල් එකේ බලන්න බයෝ සයන්ස් කරලා තියෙනවා 56355ක් මේ අවුරුද්දේ. එතකොට ඒකෙන් A3 අරගෙන තියෙන්නේ 1328යි. ඒක ප්‍රතිශතයක් විදිහට ගත්තොත් එහෙනම් 2.36. ඒ වුණාට සබ්ජෙක්ට් එක ෆේල් වෙලා තියෙනවා 9868ක්. මේක අපි ආසන්න වශයෙන් 10ක් කියලා ගත්තොත් එහෙනම් 10000ක් කියලා. ඒ කියන්නේ සබ්ජෙක්ට් එක කරන කට්ටියකින් පහෙන් එකක් සබ්ජෙක්ට් මේ මොනවද බයෝ සයන්ස් වල සබ්ජෙක්ට් තුනම ෆේල් වෙලා තියෙනවා. රයිට්. එතකොට ෆිසිකල් සයන්ස් මැත්ස් පැත්තෙන් යන කට්ටිය 37000ක් ලියලා තිනවා. ඔක්කොම එකෙන් 57000ක් ෆේල් වෙලා තියෙනවා. රයිට්. එතකොට ආසන්න වශයෙන් 15ක් දුවේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පහෙන් එකට ආසන්න ගානක් සබ්ජෙක්ට් තුනම ෆේල් වෙන ට්‍රෙන්ඩ් එකක් ඇවිල්ලා තියෙනවා රයිට් අනිත් ඒ වගේ ආසන්න ගාගයන් ගිහිල්ලා තියෙනවා දැන් කොමර්ස් වලින් ඒක 110ට ආසන්නයට ඇවිල්ලා තියෙනවා ආර්ට්ස් සහ ටෙක්නොලොජි සබ්ජෙක්ට් ඒවා 107 106 රේන්ජ් එකේ තමයි තියෙන්නේ ඊට පස්සේ මේකේ ගොඩක්ම මේ වැඩිපුරම මේ පොඩ්ඩක් බලන්න ඕනේ සබ්ජෙක්ට් වයිස් එකෙන් කොහොමද ගිහිලා තියෙන එක රයිට් සබ්ජෙක්ට් වයිස් එකෙන් ගිහිලා තියෙන එක බලමු මොකද දැන් මම සබ්ජෙක්ට් එකක් විදිහට කෙමිස්ට්‍රි තමයි මම ටීච් කරන්නේ. එතකොට මම පොඩ්ඩක් ඒ කෙමිස්ට්‍රි පැත්ත බලනවා. ඔයාලට එතකොට බලා ගන්න පුළුවන් මේකේ තියලා තියෙනවා කෙලිම සබ්ජෙක්ට් වයිස් උත් කොහොමද රිසල්ට් එක වෙනස් වෙලා තියෙන්නේ කියලා. දිස්ත්‍රික්ක විදිහට දාලා තියෙනවා. right? මේක හිමීට බලන්න ඔයගොල්ලෝ බලලා හිතා ගන්න ඔයගොල්ලන්ගේ සබ්ජෙක්ට් එකෙත් ඒ කියන්නේ මොකද්ද ඇත්තටම ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන්නේ කියලා මේ මෙතන ඉතින් ඇත්තටම තියෙන්නේ අර මම කිව්වා වගේ කාටවත් ගුරුවරයෙක්ට පහර ගහන්න බෑ මෙතන මම දකින විදිහට ළමයාගේ පොඩ ඩීවියේෂන් එකක් තමයි මෙතන ඇත්තටම වෙලා තියෙන්නේ right එතකොට මොනවා කිව්වත් ඉතින් ළමයට දැන් එක්තරම්ම රිසෝසස් ඒවා මේ ඔක්කොම දේවල් තියෙනවා ඒක තමයි මගේ අදහස එතකොට YouTube එකට આવත් එතරම් දේවල් කවර් කරගන්න පුළුවන් Telegram එකට આવත් එතරම් රිසෝසස් ටික ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ෆ්‍රී රිසෝසස් එතරම් තියෙනවා ළමයින්ට ඒකට එහෙම තියාගෙනත් මේ වගේ රිසල්ට් එකකට යන එක ඇත්තටම ඉතින් අපරාධ මේ වගේ තාක්ෂණික දියුණු කාලෙක වුණත් right දැන් එතකොට මෙන්න මෙතන මේ ටේබල් එක බැලුවොත් එහෙනම් මෙතන තියෙනවා සබ්ජෙක්ට් වයිස් කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා දැන් එතකොට ලංකාවේ ජෙනරල් ඉංග්‍රීසි වගේ පොදු සබ්ජෙක්ට් හැරුණකොට ලංකාවේ මේ පාර 2025 වැඩිපුරම ෆේස් කරන තියෙන සබ්ජෙක්ට් එක තමයි ෆිසික්ස්. ඒතකොට ඒක 97000 පාසල් වශයෙන් ලක්ෂයක ක්ලියර් තියෙනවා. ඊට පස්සේ කෙමිස්ට්‍රි ඒත් 93000 ගාණක් ක්ලියර් තියෙනවා. හැබැයි ඒ ප්‍රතිශතය බලන්න ඒ ප්‍රතිශතය නිකන් 7500කට ආසන්න ගාණක් තමයි තියෙන්නේ. ෆිසික්ස් ගත්තොත් 5500කට ආසන්න ගාණක් තමයි ඒ ප්‍රතිශතය තියෙන්නේ. right මෙන්න මෙතන F ප්‍රතිශතය බලන්න 28000ක් සහ 26000. ඒ කියන්නේ ආසන්න වශයෙන් නිකන් 3න් 1කට ආසන්නෙන් මේ සබ්ජෙක්ට් එක ෆේල් වෙලා තියෙනවා. right 3න් 1කට ආසන්නෙන් සබ්ජෙක්ට් එක ෆේල් වෙලා තියෙනවා. ඒ වගේම තමයි බයොලොජි ගත්තොත් 56000ක් ක්ලියර් තියෙනවා. 56000කින් 17000ක් මේ ෆේල් වෙලා තියෙනවා බයොලොජි වලට. ඉතින් මෙතන කෙලින්ම 130 ප්‍රතිශතයටම ඇවිල්ලා තියෙනවා. මම ආයෙත් කියනවා මේක ඉතින් කිසිම ගුරුවරයෙක්ට පාර ගැසීමේ වීඩියෝ එකක් නෙමෙයි. right මෙතන මේ තියෙන්නේ මම මේක එම්ෆසයිස් කරන්නේ මේ දීලා තියෙන data points තමයි. ඒක combined maths 45000කට ආසන්නෙන් ලියලා තියෙනවා. ඒකත් 13000ක් ෆේල් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ අර බයෝ කියන්නේ ජීව විද්‍යා ධාරාවේ සහ ගණිත ධාරාවේ මේ තියෙන කෝ සබ්ජෙක්ට්ස් වල ෆේලියර් එක තමයි මම මෙතන මේ පෙන්වන්නේ right එතකොට මේ ට්‍රෙන්ඩ් එක අපිට තව පල්ලෙහාට ගියොත් එහෙම මේකේ අවුරුද්ද වශයෙන් උත් දාලා තියෙනවා right මේ තියෙන්නේ එතකොට මේක බලන්න ෆිසික්ස් වල දැන් 2024 91000ක් එක ලියලා තියෙනවා ෆිසික්ස් පේපර් එකේ ABCS ප්‍රතිශතය තමයි මෙතන ABCS ඒ ඔක්කොගේම එකතු. ඒ කියන්නේ පාස් ගාන 65000 පාස් වෙලා තියෙනවා. ඉතුරු ගාන ෆේල් වෙලා තියෙනවා. ආසන්න වශයෙන් 5යි 20යි 25000ක් වගේ ෆේල් වෙලා තියෙනවා. ප්‍රතිශතය 171යි. ඒ මෙතන මේ ප්‍රතිශතය දීලා තියෙන්නේ මේ ABC සහ S. ඒ කියන්නේ පාස් ප්‍රතිශතය තමයි මෙතන දීලා තියෙන්නේ. ඒක ආසන්න වශයෙන් 29 ගාන ෆේල් වෙලා තියෙනවා. දැන් අපි 2025ට අවිල්ලා බැලුවොත් එහෙම 69000ක් කොහොම හරි පාස් වෙලා තියෙනවා 71.33ක් තමයි පාස් ප්‍රතිශතය. ඒ කියන්නේ මෙතනත් 29000ක් 129ක් වෙලා. ඒ කියන්නේ සබ්ජෙක්ට් එක ෆේස් කරන ළමයි ගානේ 3න් එකක් ෆේල්. කෙමිස්ට්‍රි ගත්තත් එහෙමයි 88000 ඒක 93000ට වැඩි වෙලා තියෙනවා.
වැඩි වුණත් බලන්න ෆේල් ප්‍රතිශතය මොකද්ද වෙලා තියෙන්නේ කියලා. දැන් ෆිසික්ස් වල නම් ඒක ලොකුවටම ෆේල් ප්‍රතිශතයක් පේන්නේ නැහැ. සාමාන්‍ය 29 දශම ගාන. ඒක චුට්ටක් වැඩි වෙලා තියෙනවා. මොකද මෙතන 29 71.8යි තියෙන්නේ. එතකොට ඒක 71.8 නම් 71.3ට වැඩි වෙලා තියෙනවා. කියන්නේ 29.5කට වගේ වෙලා තියෙන්නේ. right? 0.5කින් වගේ තමයි වැඩි වෙලා තියෙන්නේ. දැන් කෙමිස්ට්‍රි කියන සබ්ජෙක්ට් එක ගත්තොත් එහෙම 24 පාස් වෙලා තියෙනවා 73ක් කියලා ගමු අපි මේක 73ක්. එතකොට 27ක් ෆේල්. 27ක් ෆේල්. දැන් මේක 2025ට අවිලා බලුවොත් එහෙම 93000ක් විභාග ලියලා තියෙනවා 71යි පාස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ 127 තිබ්බ ප්‍රතිශතේ 129කට වැඩි වෙලා තියෙනවා. right 129කට වැඩි වෙලා තියෙනවා. එතකොට ඇග්‍රි සයන්ස් එක 174ක් පාස් වෙච්ච එක 2024 දී මේ විදිහට 175කට වැඩි වෙලා තියෙනවා. ඒක හොඳයි. පාස් වෙන ප්‍රතිශතය වැඩි, ෆේල් වෙන ප්‍රතිශතය අඩු වෙලා තියෙනවා ඒකෙදි. කම්බයින් මැත්ස් ගත්තොත් 171 තිබ්බ එක 169ට අඩු වෙලා තියෙනවා. ඉතින් 71ක් පාස් 171ක් පාස් වෙලා තියෙද්දි 25ට ඒක 169ට අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ ෆේල් ප්‍රතිශතය තමයි වැඩි වෙලා තියෙන්නේ. right ඊට පස්සේ අපි තව චුට්ටක් මේක බැලුවොත් එහෙම මොනවද ICT වගේ සබ්ජෙක්ට් එකක් ගත්තොත් එහෙම පාස් ප්‍රතිශතය බලන්න ICT මේ තියෙන 20 වෙනි සබ්ජෙක්ට් එක 15 වෙනි සබ්ජෙක්ට් එක කෝඩ් එක 20. එතකොට 50000ක් ෆේස් කරපු එකේ 39000ක් ඔක්කොම පාස් වෙලා තියෙනවා. ඒ කියන්නේ ABCS ප්‍රතිශත මේ රිසල්ට් අරගෙන 178ක් පාස්. ඒ කියන්නේ 128ක් 122ක් ෆේල් වෙලා තියෙනවා. 25ට එද්දී 56000ක් ලියපු එකෙන් 40000ක් පාස් වෙලා තියෙනවා. 172යි පාස් ප්‍රතිශතය. දැන් මේකේ 122 ඉඳන් 128ට ෆේල් ප්‍රතිශතය ගිහිලා තියෙනවා. right මම කියන එක පොඩ්ඩක් හිතලා බලන්න. 122 ඉඳන් 128ට ෆේල් ප්‍රතිශතය ගිහිලා තියෙනවා. ඊට පස්සේ BS 182 ඉඳන් 184ට පාස් ප්‍රතිශතය වැඩි වෙලා තියෙනවා. ඒක හොඳයි. 184ට පාස් ප්‍රතිශතය වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ ෆේල් ප්‍රතිශතය අඩු වෙනවා. ඊට පස්සේ business studies accounting 78 ඉඳන් පාස් එක 75ට අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ ෆේල් ප්‍රතිශතය වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ අපි තව ඉස්සරහට ගියොත් SFT වගේ සබ්ජෙක්ට්ස් ගැන එහෙමත් තියෙනවා. right 30000ක් ලියපු එකකින් 24 දී 180ක් පාස් වෙලා තියෙනවා. 180.14කට පාස් ප්‍රතිශතය මේ පාරේ පොඩි ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. right එතකොට මම අර ඉස්සෙල්ලා කිව්වත් වගේ මම මේකෙදී අර කෙලින්ම මේ කියන්නේ ගුරුවරයෙක්ට පහර ගැසීමක් නෙමෙයි, සබ්ජෙක්ට් එකකට පහර ගැසීමකුත් නෙමෙයි. මම මේ කොහොමද මේ ප්‍රතිශතයන් වෙනස් වෙලා තියෙන්නේ කියලා කියන්නේ. right මම එතකොට මෙතනදී කෙලින්ම මේ කතා කරන්නේ මේ ළමයට තමයි කතා කරන්නේ. මොකද මේ මෙච්චර දියුණු කාලෙක වුණත් අපි බලන්න ඕනේ, ඒ කියන්නේ ළමයා බලන්න ඕනේ මේ ගුරුවරයා දෙන දේම ගුරුවරයා දෙන දේම මේ හරියටම ඒකම හරි පර්ෆෙක්ට් කියලා එතනින් ඒ බොක්ස් එකේම හිතාගෙන එහෙම ඉඳලා හරියන්නේ නැහැ. අපිට මේ think out of the box කියන එක ඒ සංකල්පය යොදා ගන්න වෙනවා. කියන්නේ ළමයාට තව දේවල් හොයලා ප්‍රැක්ටිස් කරලා questions කරලා ප්‍රශ්න පත්‍ර කරලා ප්‍රශ්න කරලා මේවා හැමදේම කරලා ළමයා ඉතින් වෙහෙස වෙන්න ඕනේ right. එහෙම නැත්නම් මොකද වෙන්නේ? මෙන්න මේ ෆේල් ප්‍රතිශතයන් වැඩි වෙන එක තමයි වෙන්නේ. ඒතර මම ආයෙත් කියනවා මම සබ්ජෙක්ට් ටික අරගෙන ඒවා ඒ කිව්වට මම සබ්ජෙක්ට් එකකට පහර ගැසීමක්වත් ඒ කරන ගුරුවරුන්ට පහර ගැසීමක්වත් නෙමෙයි කරන්නේ. ඒක ඇත්තටම ප්‍රැක්ටිකල් නෑ. ගුරුවරයෙක් විදිහට ඒක අපිට තේරෙනවා. right මොකද මට ඒක තේරෙනවා. මොකද හැම ළමයාම එකම කැපැසිටි එකකින් නෑ. ඒක හරි. හරි. එතකොට පන්ති වලට සහභාගී වෙන හැම ළමයෙක්ම පාස් කරනවා කියන එක ගුරුවරයෙක් විදිහට ඒක කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. කරන්න බැරි අවස්ථාවක් තියෙනවා. මම කියන්නේ මේ ප්‍රැක්ටිකල් සිටුේෂන් එක. ප්‍රැක්ටිකල් සිනාරියෝ එක තමයි මම මේ කියන්නේ. එතකොට මෙතනදී මම මේ එම්ෆසයිස් කරේ 2025 රිසල්ට් කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා. එතකොට ඔයගොල්ලන්ට මම මේ කියපු දේවල් වලින් තේරෙනවත් ඇති. එන්න අර ෆේල් ප්‍රතිශතය වැඩි වෙන එක තමයි වෙන්නේ. එක්සෑම් එක ලියන ප්‍රමාණයත් වැඩි වෙනවා. ඒ හා සමානව ෆේල් ප්‍රතිශතයත් වැඩි වෙනවා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඉතින් කතා කරේ ඒ ටික මම ඔයගලන්ට කියන්නේ ඔයාලා මේ ෆේල් ප්‍රතිශතය අස්සට වැටෙන්න බලන්න එපා. පුළුවන් තරම් වැඩ කරන්න. දැන් 2026 කවුරු හරි ළමයි 25 එක්සෑම් එක කරලා 26 එක්සෑම් එක කරන්න බලන් ඉන්නවනම් තව එතකොට තියෙන්නේ ඊටමත් කෙටි කාලයක් නිකන් දින දවස් 110ක් 120කට ආසන්න ප්‍රමාණය 120ට අඩුයි. මොකද අප්‍රේල් දැන් මගක් ගිහිල්ලා ඉවරෙන් දැන් අද වීඩියෝ එක රෙකෝඩ් කරද්දී අද අප්‍රේල් 13.
අලුත් අවුරුද්දේ කලින් දවසේ. එතකොට ඒ කියන්නේ දැන් අප්‍රේල් මාසෙත් භාගයක් වගේ ඉවර වෙලා තියෙනවා. ඒ කියන්නේ 120ට වඩා අනිවාර්යෙන්ම අඩුයි. ඉතින් ඒකින්ද මේ පොයින්ට් එක හොඳට ඔළුවට අරගෙන මේ ඉතිරි කාලය හොඳට වැඩ කරන්න. මම මේ බයෝ සයන්ස් එහෙම නෙමෙයි හැම ළමෙක්ටම මම මේ වීඩියෝ එකෙන් කතා කරේ. ඔයා ඒ ෆේල් ප්‍රතිශතය ඇසට වැටෙන්න දඟලන්න එපා. කොහොම හරි පාස් වෙන්න බලන්න. අන්න ඒක ටාගට් එකක් ඔළුවේ තියාගන්න. මෙතන මේ ස්ටැට්ස් වලින් මම පෙන්නුවේ මේ සබ්ජෙක්ට් අමාරුයි, මේවා ලේසි, මේවා පාස් වෙන්න ලේසි. එහෙම කිසිම දෙයක් නෙමෙයි. ඔයගොල්ලෝ ඒක වරදවා තේරුම් ගන්න එපා. මම මේකෙන් කිසිම ගුරුවරයෙක්ට පහරක් ගැහුවේ නැහැ. ගුරුවරයෙක් නමක් මෙන්ෂන් කරේ නැහැ. සබ්ජෙක්ට් මෙන්ෂන් කරාට ඒවා අමාරුයි එහෙම කිව්වේ නැහැ. මම ඒ ප්‍රතිශතයන් කොහොමද වෙනස් වෙන්නේ කියලා එක තමයි කිව්වේ. රයිට්? ඉතින් ඒකෙන්ද ගන්න දෙයක් තියෙනවා නම් හොඳට ඔළුවට අරගෙන අනිවාර්යෙන් වැඩ කරලා හොඳ රිසල්ට් එකක් ගන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හරි?